අදාවක් වෙන්න පුළුවන් ඒ අයට ඔන්න පොඩ්ඩක් එළියෙන් භාවනා කරන්න පුළුවන් පුහුණු අයට අලුත් තෙම්ම භාවනා පුරුදු කරන අයට පහසුවක් වීම සඳහා අපි පොඩ්ඩක් මේ විදිහට භාවනා කරන හැටි පුහුණු කරන්නේ. ඉතින් ගොඩාක් හුරු කෙනෙකුට බාධාවක් වගේ නම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පුළුවන් මේ භාවනා කරන්න. පොඩි වෙලාවක් අපි උදේ වගේ මෛත්‍රී භාවනාව කරමු. හොඳට කවුරුත් ඉන්න ඉරියව්ව හොඳට කෙලින් කය ඉර්ජු කරගෙන හොඳට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. හොඳට තමන්ගේ කය ඉර්ජුව තබා ගන්න. ඊට පස්සේ හොඳට සිහි කරන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. ඉන්න ඉරියව්ව දිහා හොඳට තමන්ගේ මනසින් බලන්න. ඒ සිහි කිරීමත් සමග හොඳට ඉන්න ඉරියව්ව බලන්න. මේ මොහොතේ මම ඉඳගෙන ඉන්නේ කියලා. මම මේ ඉඳගත්තේ භාවනා කරන්න කියලා කීපතාවක් සිහි කරන්න. භාවනා කිරීමෙන් මට ලොකු සහනයක් සැනසීමක් යහපතක් ඇති වෙනවා කියලා සිහි කරන්න. ජීවිතයේ තියෙන සියලුම දුක, පීඩාව, අසහනය, අපහසුතාවයන් දුරු වෙලා ඊ타ත්ම ශාන්ත භාවයට මේ මනස පත් වෙනවා. ඒ නිසා මම හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් මේ භාවනාවේ යෙදී වාසය කරනවා. මේ මොහොතේ මම මෛත්‍රී භාවනාව කරනවා. මේ ලෝකේ ඉන්න සෑම කෙනෙක්ම සත්වයෙක්ම දුකට පත් වෙලා ඉන්නේ. ඒ සියලු සත්වයන් කෙලෙස් නිසා ආතුරු වෙච්ච ලෙඩ්ඩු වගේ එයගේ හිතවල තියෙන කෙලෙස් නැති වෙලා සුවපත් පුජ්‍යලයන් බවට පත්වේවා කියන හැඟීම ඇති කරගෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා. හොඳට අර්ථය ඇති කරගන්න ඕනි මේ සිහි කිරීමත් සමග මේ කෙලෙස් නිසා ආතුරු වෙච්චි මේ ලෝක සත්වයා ඒ කෙලෙස් වලින් නිදහස් වෙලා සුවපත් අය බවට පත් වේවා කියන හැඟීම. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා. මේ කෙලෙස් කියන්නේ රෝගයක් වගේ. රෝගයක් වැළඳිලා තියෙන තාක්කල් කෙනෙකුට සැපක් නැහැ. එයා පීඩාවකින් දුකකින් ජීවත් වෙන්නේ. ඒ වගේ මේ ලෝකයේ අය කෙලෙස් නිසාමයි කෙලෙස් මුල් කරගෙනමයි දුකට පත් වෙලා ඉන්නේ. ඒ අයගේ හිතවල තියෙන කෙලෙස් වලින් නිදහස් වුණොත් ඒ අය සුවපත් අය බවට පත් වෙනවා. ඒ නිසා ඒ හිතවල තියෙන කෙලෙස් දුරු වෙලා සුවපත් භාවයට අය පත් වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා.
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා. හොඳට නැගෙනහිර දිශාව සිතින් මවා ගන්න අරමුණු කරගන්න. මේ නැගෙනහිර දිශාවේ යම් තාක් සත්වයන් ඇත්නම් ඒ සෑම සත්වයෙක්ම මේ කෙලෙස් නිසා දුකට පත්වලා ඉන්නේ, දුක් විඳිනවා. ඒ අයගේ ඒ දුක් විඳින්නේ ඒ අයගේ කෙලෙස් නිසා. ඒ නිසා ඒ අයගේ හිත්වල තියෙන ඒ කෙලෙස් නැති වෙලා සුවපත් අය බවට පත්වේවා කියන හැඟීම ඇති කරගෙන හොඳට තමන්ගේ හිතින් මෛත්‍රිය පතුරවන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. බොහොම හිමීට සිහි කරන්න අර්ථය හොඳට හිතට ගන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ නැගෙනහිර දිශාවට තමන්ගේ සිතවිලි දෝංකාර දෙන විදියට බොහොම මෛත්‍රී සිත පතුරවන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. දැන් ඉන්න ඉරියව්වට ආයෙ සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ. මම මේ ඉඳගත්තේ භාවනා කරන්න. භාවනා කිරීමෙන් මට මහත් සහනයක්, සැනසෙල්ලක්, සාන්ත භාවයක් ජීවිතයට ඇති කරලා දෙනවා. සියලුම දුක්ගිනි නැති වෙලා හිත සුවපත් වෙනවා භාවනාවෙන්. එනිසා හොඳ සිහියෙන් කල්පනාවෙන් ආයිත් මම භාවනා කරනවා. හොඳට ආයිමත් දකුණු දිසාව සිතට අරමුණු කරගන්න. මේ දකුණු දිසාවේ යම් තාක් සත්වයන් ඇත්නම් ඒ හැමෝම විශාල දුක් විඳින පිරිසක්. මේ දිසාවේ විවිධ විදිහට මිනිස්සු දුක් විඳිනවා. සමහර අය සිරගෙවල් වල, සමහර අය අපායවල වල මේ විදිහේ මහා දුක්ඛිත තත්වයට පත් වෙනවා. එයයි දුක් විඳින්නේ ඒ අයගේ හිත්වල හටගත්ත කෙලෙස් නිසා. ඒ නිසා මේ හිත්වල හටගන්න කෙලෙස් නැති වෙලා මනුෂ්‍යයන් සුවපත් භාවයට පත් වේවා කියලා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. හොඳට අර්ථය හිතට ගන්න. මේ දිශාව්‍යන්තාකයින්න නොක්කොම කෙලෙස් නිසා අසරණ වෙච්චි පිරිස. එයාගේ හිත්වල හටගත්ත කෙලෙස් දුර්වෙලා සුවපත් අය බවට පත්වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. හිත්වල හටගන්න මේ කෙලෙස් රෝගයක් වගේ. ඒ කෙලෙස් මුල් කරගෙනමයි ලෝකයාම දුක් විඳින්නේ. රෝගයක් තියෙන තාකල් සැප නැහැ.
කෙලෙස් තියෙන තාක්කල් දුකක්මයි. ඒ නිසා කෙලෙස් වලින් දුරු වෙලා සුවපත් අය බවට පත්වේවා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. හොඳට ඒ විදිහට වඩන්න. ආයෙමත් තමන් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුවා ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මම මේ ඉඳගත්තේ භාවනා කරන්න. භාවනා කිරීමෙන් මට මහා සහනයක්, සැනසෙල්ලක්, යහපතක් ඇති කරලා දෙනවා. ජීවිතයේ තියෙන සියලුම පීඩාවන් දුරු වෙලා සුවපත් වෙනවා. මේ මොහොතේ හිත දිහා බලන්න බොහෝම සාමකාමී තත්ත්වයට පත් වෙනවා, නිදහස් වෙනවා. ඒ නිසා මම තවදුරටත් හොඳ සිහියෙන් කල්පනාවෙන් මේ භාවනාව දිගටම කරනවා. බස්නාහිර පළාත් හොඳට අරමුණු කරගන්න. මේ බස්නාහිර පළාතේ යම් තාක් සත්වයන් ඉන්නම් ඒ අයගේ ඔක්කොමත් කෙලෙස් මුල් කරගෙන දුක් විඳින පිරිසක්. ඒ අයගේ සියලුම කෙලෙස් නැති වෙලා සුවපත් පුජ්‍යලෝ බවට පත්වේවා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. මේ පස්නාහිර පළාත යම් තාක් අයත්නම් ඒ හැමෝම කෙලෙස් මුල් කරගෙන දුකට පත් වෙලා ඉන්නේ. ඒ හිත්වල තියෙන කෙලෙස් දුරු වෙලා යයි සුවපත් අය බවට පත් වෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. හොඳට අර්ථය හිතට ඇති කරගන්න. ආයෙමත් තමන් ඉන්න ඉරියව්වට සිත පිහිටුවා ගන්න. මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. දැන් මේ ඉඳගත්තේ භාවනා කරන්න. භාවනා කිරීමෙන් සිතක් සාන්තියක්, යහපතක් ඇති වෙනවා. ජීවිතයේ තියෙන සියලුම පීඩාවන්, අසහනකාරී තත්ත්වයන් දුර වෙලා හරි සාන්ත භාවයට මනසපත් වෙනවා. සුවපත් භාවයට මේ මනසපත් වෙනවා. හොඳට ආනිසංස සිහි කරන්න. එනිසා මම හොඳ සිහි කල්පනාවෙන් මේ මෛත්‍රී භාවනාව තව දුරටත් හොඳට පවත්වනවා. මෛත්‍රී හොඳට මේ ලෝකයටම පතුරවනවා. දැන් උතුරු දිසාව සිතින් අරමුණු කරගන්න. මේ උතුරු දිසාවෙත් විවිධ වර්ගයේ සත්තු ජීවත් වෙනවා. ඒ හැම අයම කෙලෙස් මුල් කරගෙන අප්‍රමාණ දුකකට වැටිලා ඉන්නේ. අනේ අයගේ ජීවිතවල තියෙන දුක් දුරු වෙලා සුවපත් අය බවට පත්වේවා කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඒ දිශාවට හොඳට තමන්ගේ හිත පතුරවන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. ඒ වගේ මුට දිසාවත් අරමුණ කරගන්න. උඩ දිසාවේ ඉන්න අයත් ශාල දුකකට පත්වල ඉන්නේ. එයාගේ හිත්වල තියෙන කෙලෙස් මුල් කරගෙන ඒ අය දුකට පත්වනවා. ඒ අයගේ හිත්වල තියෙන කෙලෙස් නැතිවෙලා සුවපත් අය බවට පත්වේවා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. ආයමත් තමන්ගේ නිරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ ඉඳගත්තේ භාවනා කරන්න. භාවනා කිරීමෙන් හරි සහනයක් සැනසීමක් සාන්ත භාවයක් හිතට ගෙන දෙනවා. හොඳට සිහි කරන්න. මේ මොහොතේ හිත දිහා බලන්න. හිතේ තියෙන කෙලෙස් අඩුවෙලා හිත හරි සාමකාමී, හරි නිදහස්, හරි සහනයක් දැනෙනවා. එනිසා මම තවදුරටත් මේ භාවනාව පිළිබඳ හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් කටයුතු කරනවා. දැන් යට පොළොව යට ඉන්න යම් සත්වයන් ඉන්නවා නම් ඒ යට දිසාවට සිත පිහිටුවා ගන්න. මේ යට දිසාවයන් තාක් සත්වයන් එක්නම් ඒ අයත් කෙලෙස් නිසාමයි දුක් විඳින්නේ. ඒ අයගේ හිත්වලත් තියෙන කෙලෙස් දුරු වෙලා සුවපත් භාවයට පත් වේවා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. හොඳට අර්ථය හිතට ගන්න. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා කියනකොට හොඳට මනසට අරමුණු කරගන්න. කෙලෙස් නිසා ලෝකයා දුකට පත්වලන්නේ අය සුවපත් වේවා කියලා. යට දිසාව මනසෙන් අරමුණු කරගෙන ඒ විදිහට කරන්න. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා. දැන් සියලුම දිසාවන් මනසින් අරමුණු කරන මුළු ලෝකයේම ඉන්න ජීවත් වෙන සියලු සත්වයන් අරමුණු කරගෙන ඒ හැමෝටම තමන්ගේ මෛත්‍රී සිත වඩන්න. මේ ලෝකේ ජීවත් වෙන සත්වයන් මේ රාගය, දේශය, මෝහය, මාන්නය, අහංකාරකම් ආදී විශාල කෙලෙස් ගති නිසා, කෙලෙස් අසනීප නිසාම දුකට පත්වලා ඉන්නේ. ඒ හිත්වල තියෙන ඒ කෙලෙස් ස්වභාවයන් නැති වෙලා සුවපත් භාවයට පත් වේවා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බී සත්තා භවන්තු සුඛිතත්තා.
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා මේ හිතවලට ගන්න මේ කෙලෙස් රෝගයක් වගේ රෝගයක් වැළඳිලා තියෙන තාකල් මිනිස්සෙක් දුක් විඳිනවමයි සැප ලැබෙන්නේ ඒ වගේ මේ කෙලෙස් නිසාමයි ලෝකේම දුකටපත් වෙලා ඉන්නේ මේ සිත්වල තියෙන කෙලෙස් දුර වෙලා අය සුවපත් අය බවට පත් වේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා දැන් කවුරුත් මේ විදිහට මෛත්‍රී සිත දිගටම පවත්වාගෙන යන්න හිත ගොඩාක් පිට යන අය වර්තමානයට ආයෙ හිතගෙන භාවනාවේ ආනිසංස ටිකක් සිහි කරලා හොඳට සිහිය උපදවාගෙන මම මේ මෛත්‍රී සිතේවිලිම පවත්වනවා කියන ලෝකයා කෙරෙහි මෛත්‍රියෙන් පතුරනවා කියන සිතවිල්ල ඇති කරන ආයෙත් මෛත්‍රී සිත වඩන්න වරින් වර හොඳට ඉස්මතු කරලා ගන්න මේ ලෝකයා කෙලෙස් නිසා දුක් විඳින පිරිසක් කියන එක